එක් රජ කෙනෙක් ඉතා බලවත් රාජ්‍යයක් පාලනය කරමින් සිටින අතර දවසක් ඔහුට ලොකු ගැටලුවක් මතුවුණා. ඒ තමයි සියලු රාජ්‍ය සැප සම්පත් තිබුණත් මගේ හිතේ සතුටක් නැහැ. ඇත්තටම මේ සතුට කොහේද තියෙන්නේ? එය සොයාගන්නේ කොහොමද? ඉතින් රජතුමා ඒ ගැන පුරෝහිතයන්ගෙන් විමසුවා. දැන උගත් බුද්ධිමතුන්ගෙන් විමසුවා. නොයෙක් උපක්‍රම යොදා සෙව්වා. නමුත් ඒ කිසි දෙයකින් පිළිතුරක් නම් ලැබුණේ නැහැ. ඔය අතරතුර මේ රජතුමාට එක්තරා ගැමියෙක් මාර්ගයෙන් ආරංචි වෙනවා එක් දුෂ්කර ගම්මානයක සෙන් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන් වහන්සේගෙන් ඇහුවොත් නම් මේ ගැටලුවට නිසි විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ රජතුමා ඉක්මනට සෙන් හාමුදුරුවන් හමු වෙන්න ගිහින් උන්වහන්සේට වැඳ නමස්කාර කර මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේ, මා සියලු රාජ සම්පත් භුක්ති විඳත් සියලුම බලයන්ගෙන් හෙබි වුණත් මගේ සිතේ කිසි සතුටක් නැහැනේ. එය කොතැනද තියෙන්නේ? එය ලබා ගන්න මා කුමක්ද කළ යුත්තේ? එවිට මේ සෙන් හාමුදුරුවෝ ටික වේලාවක් නිහඬව සිට මද සිනහවක් පා රජතුමා විසින්ම විසඳුමක් සොයාගන්නා ආකාරයට උපක්‍රමශීලී පිළිතුරක් දෙනවා. රජතුමනි, ඔබතුමා මුලින්ම හොයාගන්න ඕනේ මේ දේශයේ වඩාත්ම සතුටින් ඉන්න පුජ්‍යලයා කවුද කියලා. ඔබතුමාට නිසැකවම ඔහු හමු වේවි. එවිට ඔහු ඇඳ සිටින කමීසය ඉල්ලගෙන ඔබතුමා ඇඳගන්න. අන්න එවිට ඔය සොයන සතුට නිසැකවම හමු වෙනවා. ඔන්න ඉතින් මේ රජතුමාට ලොකු සතුටක් ඇති වුණා. මොකද සිතේ දැවෙමින් තිබූ ප්‍රශ්නයකට මේ සෙන් හාමුදුරුවෝ විසඳුමකට මගක් එලි කර දුන්නු නිසා රජතුමා මාලිගාවට ගොස් ඇමතිවරු කැඳවලා මෙහෙම කිව්වා. නුඹලා කොහේ හෝ ඇවිදලා වඩාත්ම සතුටින් ඉන්න පුජ්‍යලයා හොයාගෙන ඔහු මා වෙතට කැඳවාගෙන එන්න. හැබැයි මතක ඇතුව ඔහු කැඳවාගෙන එන විට ඔහු එවේලේ ඇඳ සිටින කමීසය පිටින්ම එක්කගෙන එන්න. ඉතින් රජතුමාගේ කීම පරිදි ඇමතිවරු රටේ හැමතැනම ඇවිදිමින් සෙව්වා. රටේ ඉන්න ධනවත්ම පුජ්‍යලයා ගාවට ගිහින් ඇහුවා ඔබ සතුටින්ද ඉන්නේ කියලා. එවිට ඔහු කියනවා මොන සතුටක්ද? මම මේ තැන්වල විශාල ධනයක් ආයෝජනය කළා. ඒ වායෙන් ලාභ වේද පාඩු වේද කියලා මම මේ සැකෙන් බයෙන් තමයි ඉන්නේ. ඊට පසුව ඒ ඇමතිවරු රටේ ඉන්න හමුදා නායකයා සොයාගෙන ගිහින් අහනවා ඔබතුමාවත් සතුටින්ද ඉන්නේ කියලා. ඔහුත් කියනවා නෑ මම බයෙන් ඉන්නේ. කොයි මොහොතක හෝ පරසතුරු හමුදාවක් ඇවිත් රටට ප්‍රහාර එල්ල කරයිද දන්නේ නැහැ. ඒ නිසා මම හමුදාව සීරුවෙන් තියලයි තියෙන්නේ. මට සතුටක් නෑ කිව්වා. ඇමතිවරු කතා කළා රටේ හැමතැනම හෙව්වා. ධනය තියෙන කෙනා ළඟත් සතුට නැහැ. බලය තියෙන කෙනා ළඟත් සතුට නැහැ. ඉතින් අපි ගිහින් රජතුමාට කියමු මේ රටේ සතුටින් ඉන්න කෙනෙක් නෑ කියලා. ඒ යන අතරතුර ඔවුන් දැක්කා හිඟන්නෙක් බත් මුලක් දිගෑරගෙන පාර අයිනේ තියන් කනවා. එවිට ඇමතිවරු හිඟන්නගේ පිටට තට්ටුවක් දාලා අහනවා මේ උන්නැහි තමුසෙවත් සතුටෙන්ද ඉන්නේ? එවිට හිඟන්නා ගත් කටටම කියනවා අනේ ඔව් මම නම් හරිය සතුටෙන් ඉන්නේ. ඇමතිවරුන්ටත් දැන් හරිය සතුටුයි. මොකද රජතුමාට ඉදිරිපත් කරන්න සතුටින් ඉන්න කෙනෙක් හමු වුණ නිසා. එවිට එක් ඇමතියෙක් හිඟන්නාට කියනවා අපි දැන් ඔහේව රජතුමා ළඟට එක්කගෙන යන්න ඕන. ඒ නිසා රජතුමා ළඟට ඔහොම යන්න බැහැනේ. ඔය උඩුකය වැහෙන්න කමීසයක් ඇඳගන්න ඕන කියලා. එවිට හිඟන්නා කියනවා අනේ මට කමීසයක්වත් නැහැනේ. ඒ කියන්නේ රටේ සතුටින්ම ඉන්න මිනිහාට කමීසයක්වත් තිබිලා නැහැ. ඇමතිවරු ගිහින් රජතුමාට මේ සියලු විස්තරය කිව්වා. රජතුමාට වැටහුණා සතුට තියෙන්නේ බාහිර දේවල් වල නෙවෙයි. තමන් ළඟම තමාගේ සිතේමයි කියලා. එහෙනම් අපි බලමු ඇත්තටම සතුට තියෙන්නේ කොහේද කියලා. මේ කතාවට අනුව අද බහුතරයක් මිනිස්සු සතුටේ කියා හොයන්නේ කුමක්ද? සතුට නෙවෙයි කමීසයක් නේද? ඔවුන් හිතන්නේ බාහිරයේ හෙවත් භෞතිකයේ තමයි සතුට තියෙන්නේ කියලා. මිල අධිකම ඇඳුම් අඳින කෙනා තමයි සතුටින් ඉන්නේ කියලා. මිල අධිකම වාහනය පදින කෙනා තමයි සතුටින්ම ඉන්නේ කියලා. භෞතිකය තුල සතුට පවතින්නේ එය නොවිඳිනා තාක් පමණයි. එය අත්පත් කර ගනිපු සැනින්ම
ඒ සතුට නැති වී යනවා. නැවතත් ඔහු ඊට තවත් ආදේශකයක් හොයනවා. ඉතින් මෙහෙම එකකින් අනෙකට සීමා වුණ සතුටක් තියෙන බාහිරයකින් ස්ථීර සතුටක් සෙවීම මිරිඟුවක් නොවේද? මුග්ධකමක් නොවේද? මේ බාහිර භෞතික දේවල් මත සතුට පනවන මිනිස්සු හැමදාම සතුට හෙව්වා අය මිසක් සතුටෙන් හිටිය අය නෙවෙයි. මේ හැම භෞතික සම්පත් ඔස්සේම ඔබ සතුට හෙව්වේ ඔබේ මමත්වය නඩත්තු කරන්නයි. මේ මමත්වය නඩත්තු කරන තාක්කල්ම ඇතුළාන්තයේ තියෙන සදාතනික සතුට ඔබට අහිමි වෙනවා. එසේනම් කෙනෙකුගේ සැබෑ සතුට පවතින්නේ භෞතික සැප සම්පත් ගොඩ නැගෙන තරමට නොවේයි. ඊට ඇති බැඳීම නැතිවන තරමටයි. භෞතික සම්පත්ම තමයි සතුට කියලා හිතන තාක්කල් ඔබේ මමත්වය වැඩි වී ලාමක සතුට ඉස්මතු වෙලා සදාතනික සතුට යටපත් වෙනවා. එහෙනම් ඔබට වැටහෙනවා ඇති නේද? ඒ සීමාවක් නැති සැබෑ සතුට අත්විඳින්න නම් මේ මමත්වය තුලින් ලබන කෘතිම සතුටෙන් අයින් වෙන්න ඕන බව. එහෙයින් ඔබේ සතුට පවතින්නේ ධනය හා දේපොළ වස්තු මත හෝ ඔබ වටා සිටින අය අනුව නොවේයි. හුදෙක්ම එය ඔබ සිතන ආකාරය අනුවයි. ඒ නිසා සතුට වෙත යන්න මාර්ගයක් නැහැ. සතුටම තමයි එකම මාර්ගය. ඔබ සැමට තෙරුවන් සරණයි.